මගේ අද ගවේෂණය වන්දවීය නාලෝක සත්‍යයා ගැනයි. අපි පුංචි කාලේ රාත්‍රියේ අප වටා කැරකුණුවේ ආලෝක මැදිප්තරුවතකද ඒ අඳුරු කාමරය තුළ දැල්ලමින්න මොන තරම් අලංකාරයක් ලබා දුන්නද. අඳුර මැද උන්ගේ ආදරය අපට දැල්ලූ කනා මැදිරියන්. නමුත් අප දැන සිටියේ නැහැ ඔවුන්ගේ ආදරයේ දීප්තිය දැක ගැනීමට හැකිවන අවසාන පරම්පරාව අපි කියා. අදේ ලෝකයම කියනවා ඇයහසේ විතරක් නොවේ පෘථිවියේ හදවත තුළින්ම. කනා මැදිරියන් අවසන් ගමන්යාවී ඕනෑම සුළඟකින් නැවතුණු හුස්ම පොද සේම නැවත කිවනො හැකි පුරාතන කතාවක් සේම. එයට හේතු වන්නේත් මෙ විනාශකාරී මිනිසාමයි. මේ ලෝකයේ වඩාත් බුද්ධිමත් සත්වයා එක් වෙලාවකට වඩාත් විනාශකාරී සත්වයාද විය. අප ඔවුන්ගේ වාසස්ථාන ගත්තෙමු. භූමිය දත්පත් කරගත්තෙමු. උනුත්සාහ කලා නැවත නැවත දිලිසීමට. නමුත් අපි ඔවුන් අදුරු කලා. මේ විතරක් නොවේ කඳුරුලේ විහංගයන් දැන්ගී නොගයයි. අප හුස්ම පොද රැකගන්නා තුරුලතාද ගිලිහෙයි. අනෙක සත්වයෙන් මැකී යනවා නමක් නොතියාම. අපි ඔවුනට සත්‍යයෝවැයි පවසයි. නමුත් ඔවුන්ද ජීවීන්ය. ඔවුන් නැතිවෙද්දී පුවත්පත් මාතෘකා නැතිවෙයි. නිවේගිය නිහතමානය නිශ්ශබ්දය පමණක් මිතුරුවේවි. නිශ්ශබ්දය වනාත් බලගතුයි. මන්ද මේ ග්‍රහලෝක විනාශ කළේ මිනිස්සාම පමණක් නිසා. නමුත් අප දැන් නිතාමත් ප්‍රමාදද? අප මේ මොහොතේ සිටවත් වෙනස් නොවනතින් ස්වභාව දහමේ විනාශය නැවැත්වීමට අනාගතයේ කිසිවෙකුට නොහැකිවනු ඇත. අනාගතයේ ළමයකු අපෙන් අවසනු ඇත කනා මැතිරියන් නනු කවරෙක්ද. හෙවිට අපට ඇත්තේ අතීතයට යට වී ගිය පරණ කතා පමණක්මයි. අපට රැකගන්නට බැරිවූ ලෝකය පිළිපදව. නමුත් මේ මොහොතේ පටන් අපි සවන්දුන්නොත් අපි වෙනස් වුනොත් කනා මැදිරිය නැවත අපේ රාත්‍රියාලෝකමත් කරයි. කඳුරලේ විහංගයන්ද ගීග ඇති හනේක සත්වයෙන් මිනිසාට ස්තුතිවන්තවේ අනාගතයේදී. අනාගතයේ දරුවන් අතීතයේ මතගතුර නොවේ උන් අනාගත ආදරණය ලෝකයක් තුළ ජීවත් වේවී. අප මේ විශ්වයේ මාරයන් බවට පත් නොවී මේ විශ්වයේ ආරක්ෂකින් බවට පත්වෙමු.